සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද 2026 මාර්තු මාසේ 17 වෙනිදා අඟහරුවාදා දවස. අපි බලමු අද දවසේත් forex market එකේ gold chart එකේ කොයි වගේ trading opportunities ද තියෙන්නේ buy සහ sell entry ගන්න කියලා. ඉතින් මේ තියෙන්නේ ඊයේ දවසේ market analysis එක. එතකොට ඊයේ අපි කතා කළ දේවල් එක්ක මෙතන යටින් අපි trend line එක place කරා. ඒකෙන් බවුන්ස් වෙලා මාකට් එක කන්ටිනියස් බයි වෙලා තියෙනවා. ඊළඟට මාකට් එක පහළට සෙල් වෙනකොට ඕගොල්ලන්ට ෆ්‍රී VIP ප්‍රීමියම් හැම ගෲප් එකකම Fibonacci golden pocket එක ටාගට් කරන්න බයි එකක් ගන්න පුළුවන් කියලා ෂෙයා කරලා අපි බයි එන්ට්‍රි එක දුන්නා. ඔයාලට බලන්න පුළුවන් ඒ එන්ට්‍රි එක 5003 ඉඳන් ෆ්ලයි වෙලා තියෙනවා 5035ට. එතකොට ආසන්නව පිප් 320ක් වගේ ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඊළඟට නැවත මාකට් එක පහළට සෙල් වෙනකොට අපි බයි එන්ට්‍රි කීපයක් ගත්තා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඕවරෝල් හොඳ ප්‍රොෆිට් එකක් කිය ගන්න පුළුවන් වුණා. ඒකත් එක්ක මාකට් එක නැවත පහළට එනකොට ටයිම් එක 10:09:50 අතර මම ඔයගලන්ට නැවත ප්‍රීමියම් සහ VIP ගෲප් වල බයි එකක් දුන්නා. ඒක ඔයාලට බලන්න පුළුවන් 4974 ඉඳන් මාකට් එක ෆ්ලයි වෙලා තියෙනවා 5029 5030 ආසන්නයට. ඒතකොට ඒකත් පිප් 450කට වැඩිය ලොකු ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම දැන් මෙතන ඉන්වැලිඩේටඩ් වුණේ ඔක්කොම අයින් කරනවා. ඒවත් එක්ක අපි බලමු අද දවසේ මාකට් එක කොයි විදිහට මූව් වෙයිද කියලා. හරි, එතකොට ගත්ත එන්ට්‍රි ටිකයි අපිට ට්‍රෙන්ඩ් ලයින් එකත් අයින් කරගන්න පුළුවන්. හරි, ඊළඟට 1 hour වගේ chart එකකට ආවොත් 1 hour chart එකේ මේ වෙනකොට ඔයාලට මතක ඇති මම කිව්වා divergence එකක් create වෙලා තිබුණ නැහැ ඊයේ අපි කතා කරද්දි. ඉතින් ඒකත් එක්ක මාකට් එකේ divergence එකක් හැදුනොත් buy වෙන්න පුළුවන් කියන එක කතා කරා. මේ zone එක monitor කරන්න කියලාත් ඕගොල්ලන්ට මම කිව්වා. ඉතින් ඔයාලට පේනවා මේ price action එකේ drop එකක් RSI momentum indicator එකේ up එකක පැහැදිලිව regular bullish divergence එකක් හදලා තමයි මේ market එක buy වෙලා තියෙන්නේ. හරි, එතකොට ඒකත් එක්ක මේ zone එක අපිට අයින් කරලා දාන්න පුළුවන්. හරි, එතකොට 1 hour chart එකේ දැනට highlighted point ගැන කතා කරොත් ඔයාලට පේනවා මේ කලින් හැදුණු candle එක. ඒ කියන්නේ මාර්තු 17 අද දවසේ 6:30 ඔය ක්ලෝසින් එකට හැදුණු කැන්ඩල් එක ඔයාලට බලන්න පුළුවන්. කලින් previous 1 hour කැන්ඩල් එක one candle mitigation එකක් දීලා එහෙම නැතිනම් bullish engulfing pattern එකක් දීලා තියෙනවා. මම කියන්නේ මෙන්න මේ කැන්ඩල් දෙක ගැන. හරි, එතකොට මේකත් එක්ක මාකට් එක buy වුණොත් සැලකිය යුතු buy movement එකක් යන්න පුළුවන්. හරි, එතකොට මේ තියෙන level එකේම buy වෙනට වැඩිය පහළට correction එකක් දීලා buy වෙන්නත් පුළුවන්. එතකොට අපි බලන්න ඕනේ මේ candle එකේ කොයි වගේ තැන් වලින්ද අපි නැවත buy entry ගන්න කියලා. එතකොට අපි ඒකට 5 minute වගේ chart එකකට ආවොත් දැන් මේ තියෙන ඔය අපි කතා කරන 1 hour chart එකේ candle එක. හරි, එතකොට මේ low එකකින් ඉඳන් high එකට අපිට පුළුවන් Fibonacci tool එක දාන්න. හරි, මම දැනට මේ yellow line එක අපි තියාගමු 1 hour chart එකට විතරක්. එතකොට මෙතන visibility එක මිනිට් chart වලින් අයින් කරමු. අයින් කරලා ඊළඟට අපිට 5 minute වලට ගියම එතකොට අපිට ඒක මෙතන බලන්න පුළුවන් ඉන්නේ. හරි, එතකොට මේ තියෙන dataත් එක්ක පළවෙනි zone එක තමයි මෙන්න මේ low එකේ ඉඳන් high එකට Fibonacci tool එක දාලා Fibonacci golden pocket එකයි 0.786 අතර තියෙන මෙන්න මේ key area එක. එතකොට මෙතෙන්ට sell වුණොත් අපිට පුළුවන් එතනින් පැහැදිලි confirmation එක buy එකක් ගන්න. price range එක 5008.7 low එක ගන්න පුළුවන් 52.7. එතකොට pips විදියට ගත්තොත් pip 60ක වගේ zone එකක් තියෙන්නේ. ඊට පස්සේ Fibonacci tool එක අයින් කරලා ඊළඟට අපිට බලන්න පුළුවන් මෙයා continuously buy වුණොත්. ඒ කියන්නේ දැන් මේ zone එකට sell වෙන්නේ නැතුව මෙයා continuously buy වුණොත් මෙන්න මේ high එක break out කරනවාද කියලා. ඒ කියන්නේ 5037.9න් උඩ candle close වුණොත් 5 minute chart එකේ මෙයාගේ buy එක දිගටම continue වෙන්න පුළුවන්. එතකොට මේ වගේ තැනකට ආයි sell වෙයි කියලා අපිට ඇනලයිස් කරලා ප්‍රෙඩික්ට් කරන්න බෑ. එතකොට කරන්න පුළුවන් දේ තමයි ඕගොල්ලන්ට මෙතනින් උඩට මෙහෙම බ්‍රේක් අවුට් කරොත් ඊළඟට මේ පහළ තියෙන zone එකකින් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ low එකේ ඉඳන් මේ අලුතින් හදන high එකට Fibonacci tool එක දාලා ඊළඟට Fibonacci golden pocket එකකින් වගේ නැවත buy එකක් ගන්න. හරි, එතකොට මේ previous high එක බ්‍රේක් කරන්න නැතුව මෙතනින් ෆෝල් ඩවුන් වුණොත්, ඒ කියන්නේ ඔයාලා හිතන්න මෙහෙම මාකට් එක බයි වෙලා මෙතනින් උඩට කැන්ඩල් එකක් ගියාට කැන්ඩල් එකේ රියල් බොඩි එකෙන් ක්ලෝස් වෙන්නේ නැතුව වික් එකක් ගහලා නැවත පහළට සෙල් වුණොත් අපිට පුළුවන් මේ 5008 කියන 5008 5002 වගේ zone එක මොනිටර් කරන්න
buy එකක් ගන්න. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට 5 minute chart එකේ ඔය දේ තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට 5 minute chart එකේ sell එකක් යන්න probability එකක් තියෙනවා. මොකද ඔයාලට පේනවා RSI එක දැනට 68 21 simple moving average එක 66. එතකොට RSI 21 දෙකම overbought. ඒකත් එක්ක මේ high එකේ ඉඳන් මෙහෙම උඩ ඇවිල්ලා price action එකේ up එකක් RSI momentum indicator එකේ drop එකක් එක්ක regular bearish divergence එකක් මෙතන හැදුනොත් මෙන්න මේ වගේ zone එකක sell setup එකක් හැදෙන්න පුළුවන්. හරි. එහෙම හැදුනොත් ඒකත් එක්ක ගන්න පුළුවන් sell එකක්. හැබැයි හොඳම දේ තමයි sell එකක් ගන්නවට වැඩිය confirmation එකක් දෙනකන් ඉඳලා පැහැදිලි setup එකකින් buy එකක් ගන්න එක. මොකද market එක buy වෙන ලොකු probability එකක් තියෙන නිසා. හරි. එතකොට 5 minute chart එකේ ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට අලුතින් sell zone මොකුත් මම mark කරන්නේ. ඊළඟ 1 hour chart එකට ආවහම 1 hour chart එකේ අපි අර කලින් කතා කරපු buy සහ sell zone ඒ විදිහටම තියෙනවා. එතකොට මේ buy zone එක break කරන් පහළට આવොත් ඊළඟට buy එකක් ගන්න තියෙන්නේ 4924යි 4903යි. ඒක break කරොත් ඊළඟට තියෙන්නේ 4860යි 4836යි. sell entry ගන්න zone වලට හතරක් තියෙනවොඩ මෙතන පළවෙනියෙන්ම හම්බෙන sell zone එක තමයි අපිට 5134යි 5147යි. ඒක break කරොත් උඩ තියෙනවා ඊළඟට 5254යි 5274යි. ඊටත් උඩ තියෙනවා 5318යි 5336යි. උඩම තියෙනවා 5358යි 5377යි. එතකොට ඔය වගේ key setup එකක් තමයි තියෙන්නේ. market එක පහළට sell වුණොත් අපිට යටින් තව පැහැදිලි confirmation එක buy එකක් ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි DXY chart එකට ආවොත් dollar currency index එකේ අපි කතා කළ විදිහටම CI 237 CI 578 කියන මේ key resistance එකෙන් market එක පහළට fall down වෙලා තියෙනවා. එතකොට අපි කතා කරා මේ zone එක ගොඩක් වැදගත් market එකේ direction එක කොහෙට යනවද කියලා තීරණය වෙන්න. එතකොට මේ week එක පටන් ගත්තත් හරි ඊයේ දවස ලොකු rejection එකකින් ඇවිල්ලා තියෙනවා. එතකොට price එකේ opening එක CI 486 වුණාට close වෙලා තියෙන්නේ 99826. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි previous candle low එක. එහෙම නැත්නම් සිකුරාදා candle එකේ low එක තමයි මම target කරන් හිටියේ 99582කින් පහළට ඊයේ candle එක ඇවිල්ලා නැහැ. එතකොට මේ අද trade වෙන්නේ දැනට 99890 ගණන් වල. එතකොට මේ candle එක bearish විදිහට close වෙලා මේ 99582කින් පහළ close වුණොත් continuously DXY තා fall down වෙන්න පුළුවන්. එහෙම වුණොත් gold එකේ buy එක continue වෙනවා. හරි. එහෙම නැතුව බැරි වෙලා හරි මෙයාට අද trade වෙන candle එක මේ high එක break කළොත් ඒ කියන්නේ දැන් අපේ මේ සතියේ සඳුදා candle එකේ high එක තමයි මෙතන තියෙන්නේ CI 467. හරි. එතකොට CI 467 උඩට break out කළොත් මෙයා ඊළඟට මේ 101 102 කියන zone එකටම buy වෙන්න පුළුවන්. එතකොට මේ resistance එක break out වෙනවා. එහෙම වුණොත් gold එක sell වෙනවා. ඒ sell එක sell වෙනකොට අපිට පුළුවන් මේ buy zone ටික monitor කරන්න buy එකක් ගන්න. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට ඔක තමයි overall market එකේ analysis එක DXY සහ gold market එකේ. අනිත් එක තමයි අද දවසේ release වෙන්න තියෙන news ගැන බැලුවොත් ඔයාලට බලන්න පුළුවන් 5:45ට තියෙනවා ADP employment change එක, pending home sales එක තියෙනවා, 20 year bond action තියෙනවා. ඔය ටික තමයි news ටිකට තියෙන්නේ. high impact news නෙවෙයි මේවා. ඒ නිසා news time වල කොහොම වුණත් trade කරනකොට කොහොම හරි පරිස්සමින් trade කරන්න try එකක් දෙන්න. එතකොට අපි signal එක share කරනකොට ඔයාලට ඊයේ දුන්නා වගේ කලින් alert කරන්න මේ zone එක monitor කරන්න. එතකොට එතනින් ඔයාලට ready වෙලා ඉන්න පුළුවන්. ඊළඟට signal එකේ confirmation දෙකක් තුනක් හරි ගියාම new signal incoming message එක දෙන්නම්. ඊට පස්සේ ready වෙන්න පුළුවන්. ඊට පස්සේ signal එක share කරන්නම්. එතකොට ඔයාලටත් අපි entry ගන්න දැනින්ම අරගන්න පුළුවන්. එහෙනම් ඔන්න දැනට candle එක bearish එකක් විදිහට close වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒකත් එක්ක කියපු zone monitor කරන්න අද දවසේ share කරන්න පුළුවන්. qualityම bestම entry ටික ඔයගොල්ලන්ට share කරන්න. එහෙනම් පරිස්සමින් trade කරලා යන්න. යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.